ඕයි උඹලා දෙන්න මොකද ගියාංගු මෙච්චරලා කරේ කියන වෙලාවට එන්න බැරිද බං? හරි හරි බං. ගෙදරට පචයක් ගහලා ආවේ. චුට්ටක් පරක් වුණා තමයි. අම්මට සිරි. උඹ ටෝච්චයක් ගෙනවද බං? අඩෝ වාසී ඈ. ටෝච් නෙමෙයි යකෝ. උඹලා දෙන්න මාර ඩයල්නේ බං. වෙලාවට එන්න කියලා ඉවර වෙලා. යකෝ තව ටිකක් වෙලා ගියා නම් යකෝ බයට චූච්චනවා. යකෝ කැලෙන් එක එක සද්ද ඇහෙනවා බං. හරි හරි බං. ආයෝ කැලේ සත්තු ඇති වෙයි. ඔය සත්තු කෑ ගන්න සද්ද ඇහෙන්නේ. අයි බය වෙන්න දෙයක් නෑ. මේ ඔය ටෝච් එකද බං ඔබ කිව්වේ අර මේ මීටර් 500ක්ද කොහෙද දුර වදිනවා කියලා? අලි එලවනවා කිව්වේ උඹලගේ සීයා ඔය ටෝච් එකෙන්ද බං? ආයි ඒක තමයි බං මේ. මට සිරි මේක බං මේ ගහපු ගමන් නිකන් සඳ බොඳ වෙනවා බං. පට්ට සරක් තියෙන්නේ යා ටෝච් එකේ. පට්ට එලියක් තියෙන්නේ බං. ඒ මේ චූටියෝ මේ උඹලගේ සීයා කොයි හරියද බං බය වෙලා තියෙන්නේ? තන දන්නවද හරියටම ඔබ? ඒ අර අතන බං අර පාළු ගයක් තියෙන්නේ බං කැලේ මැද්දේ. උඹට මතක දෙක පාරක් අපි උණ බට කපන්න ගිහිල්ලා ඉවර වෙලා අර පාළු ගයක් හරියකට ගියා නියන් ඒ හරිය පට්ට අඳුරු විදිහකට. එන්නේ ඒ හරිය තමයි බය වෙලා තියෙන්නේ බං. යකෝ උඹලයි 100ට ලෙඩක්ද බං මොකක් හරි. ඔය මහරය ඔය කැලවල් ගානේ රින්ගන්නේ. යකෝ යකෙක් ගැහුවේ නැත්තම් තමයි පුදුමේ ඔය මූකලානේ අස්ති රින්ගලා. අනේ මන්ද බං කාට කියන්නද? අපේ අම්මයි මෙපා කියද්දි බං ඔය 100 යන්නේ. අනික බං යකෝ හරක් දෙන්න ගැට ගහන්න බං ඔය කැලේ මැද්දටම යන්න ඕනද කියේ බං. මේ කැලේ අයිනකින් ගැට ගැහුවා නම් හරිනේ බං. හරි හරි බං. දැන් උන දේ වෙලා ඉවරයිනේ. දැන් අපි බලමුකෝ මේ ඇත්තටම හොල්මන් ඉන්නවද කියලා. විද්‍යාව පැත්තෙන් ගත්තට පස්සේ නම් හොල්මන් කියලා දෙයක් නෑ ඇත්තටම කිව්වොත්. අපේ අර සර් එහෙමත් කියලා දුන්නානේ බං මතක නේද? අපි බලමුකෝ මේ හොල්මන් කවුද කියලා ගිහිල්ලා. ඔව් බං අපේ සීයට ඔය යක්කු ගැහුවා කොට මම නම් විශ්වාස කරන්නේ නෑ. මටත් විශ්වාස නෑ බං. හැබැයි අපේ සීයා කියන විදිහට නම් යක්කු කියලා දෙයක් ඉන්නව බං හොල්මන් කියලා ඉන්නව බං. බලයි සීයා කොහොමත් ගුරානේ බං. උඹ කොහොමද කියන්කෝ එහෙම ඉන්නවා කියන්නේ? උඹ දැකලා තියෙනවද යකෝ? උඹ දැක්කද කියන්කෝ ඉන්නවා කියන්නේ හරියටම? ඒකනේ බං. දැන් උඹලා කියන්නේ නෑ කියලා. යකෝ උඹලට මතක නැද්ද බං? අර සඳුනා අපේ ලොකු අම්මගේ පුතා. උට යකෝ කළු කුමාරයා ගැහුවා මතක නැද්ද උඹලට? කඩෝ කවුසුනම්මෝ. ඒ සඳ කියන්නේ ඌ වලකංගෝ මං කියන කතාව. ඒකනේ මම මාද්දනේ මුට පිස්සුද බං? පුරා කළු කුමාරයා කොහෙද යකෝ කොල්ලොන්ට ගහන්නේ තොර පිස්සුද යකෝ? ඇති. යකෝ උඹලට යකෝ පොඩි වරද්දක් එන්න බෑ hina වෙනවනේ බං. යකෝ උඹලා වගේ යාළුවෝ ආශ්‍රය කරනකොට මට ගහන්න ඕනේ. රෙද්ද. යකෝ මිනිස්සුන්ට තමයි වරදින්නේ. හරි හරි බං ඕවා ගණන් ගන්න එපා. මේ දැන් මෙතන ඉඳන් කයි එක ගහ ඉන්නවා යන්නේ නැද්ද බං ආව වැඩේ කරන්න? යම පරක් වෙන්න දුමට ගෙදර යන්නත් ඕනේ. ඒ ඌ ඈ මේ යම මේ ඒ චූටියා මට මතක නැහැ කියහන්කෝ පාර අපි ළඟදින් ගියේ නෑනේ. දැන් අවුරුද්දකට විතර කලින් ඉවා උණු බඩ කපන්න ගියේ. උඹ යමන් උඹට මතකයි නං? හරි බං. මම දන්නවා පොට් එක. යමන්ගෝ මගේ පස්සේ වරේ. අද එළියේ තියෙන ඉඳලා ටෝච් එක ගහන්න ඕනේ නෑ නේ බං. කරුවල දණක් ආවොත් ගහමු. නැත්තම් නිකන් බැටරි වහයි නේ බං. ඔව් ටෝච් එකේ බැටරියෙන් බස්ස ගන්න එපා. දැන් අපිට කරුවල පොට් එකක් එම හම්බුනොත් කරුවලේ පේන්නේ නෑනේ මුකුත්. මේ යමන් කොහෙ නන්නේ? යම. අන්න අර ඈත පේනවා උඹට පේනවද? කුඹුක් ගස් ටිකක් ලොකු. එන්නේ කුඹුක් ගස් අස්සේ යන්න ඕනි බං එහා පැත්තටම. වරෙන් යමන් එන ශනික. හේ වට්ටෝ. ඕ කියපන්. උඹ අපිත් එක්ක ඉක්මනට වරෙන් අපේ පස්සෙන් ඈ. නැත්තම් උඹට කලු කුමාරයා ගහයි. අනේ ඵලය යකෝ යන්න. මට සිරි මේ තියෙන්නේ මං අර කියපු ගස් ටික බං. උඹලට පේනවද? ඕවන් උඹලා. උඹලා එනවද නැත්තම් බඩ ගන්නවද? අරේ මේ එනවෝ. මොකද යකෝ බෙරියන් දෙන්නේ? උඹට පිස්සුද යකෝ? බෙරියන් නෙමෙයි යකෝ. උඹලා දෙන්නේ යකෝ. එනවද බඩ ගන්නවද? බඩ ගන්න සත්තුත් යකෝ ඕට වඩා වේගෙන් යනවා. වේගෙන් ඇවිදින්න බෑ බං. අඹ ගහෙන් වෙලා කකුල ලුක්කුණානේ. ඒ මේ චූටියා මේවද බං උඹ කියපර ගස් ටික? ඔව් මේ ගස් ටික තමයි. තා චුට්ට දුරයි තියෙන්නේ. වරෙන් ඔය පස්සෙන්. ඉක්මනට වරෙන් ඈ. අත ගන්නද හොරතල් වෙන්නද? ශනික වරෙන්. දැන් තව ටික දුරයි බං තියෙන්නේ. ඒ මේ අර පේන්න තියන්නේ ගෙදර නේද බං? ඒක නේ බං කියපු ගෙදර.
ඔව් බං. ඕක තමයි ඔය හරියට තමයි අපි සීයා බය වෙලා තියෙන්නේ බං. අම්මට සිරි. එහෙනම් යමන් නේදන්ට. ඒ බං. ඕ කියවන්. මොකද්ද බං මුට නිකන් රෙවිද වගේ ඉන්නේ? අඩෝ ඇත්තරම හොල්මන් හිටියොත් අපි තුන්දෙනාම මරලා දායිනි බං. පිස්සුද බං? ඔබ තාම විශ්වාස කරනවනේ හොල්මන් කියලා දෙයක් ඉන්නවා කියලා. හොල්මන් කියලා දෙයක් නෑ බං. ඔබ වරෙන්ක යන්න අපිත් එක්ක. මෙන්න මේ ගෙදර හරියදී තමයි අපි සියා බය වෙලා තියෙන්නේ බං. මෙතන බය වෙන්න කියලා මෙලොව මගුලක් නෑනේ බං. ඒකනේ බං මාත් බැලුවේ. හොල්මනක් තියා බං මේ සුදු රෙද්දක්වත් නෑනේ බං. අඩෝ මම නම් කියන්නේ මේ හරියෙන් යමන් බං. මේ හරියන මූසල පාටයි බං. මට ඇඟට හරි නෑ බං. අඩෝ යමන්කෝ. අන්න කොල්ලා බය වෙලානේ ඉතින්. ඕකනේ කරන්න බැරි. ඒ ලොක්කා මේ එළිය පොඩි උන් තුන් දෙනෙක් එනවා බං මේ පැත්තට. අම්මට සිරි නෑනේ. ඒ නම් ඔය පොඩි උන්ගෙන් ආතල්ලයක් ගම් බය කරලා. මේ කොයි හරියෙන්ද බං උන් එන්නේ ළඟ එනවද? ලොක්කා උන් තුන් දෙනා එළියේ ඉඳලා කතා කර ඉන්නේ. මේ තාම නම් මේ ගේට නම් එන පාටක් නෑ. මොනවා හරි කතා කර ඉන්නේ බං. අපි බලමු. පොඩි උන්ට රෙද්ද රෙවෙන්න දෙන්නේ ආතල් එක. ඒ මහතුන් ඔබ ප්‍රොජෙක්ටරේ ප්ලග් කරලා තියෙන්නේ නේ කරන්ට් එකට. හරි ලොක්කා. ඒක මම ප්ලග් කරලා තියෙන්නේ. ඔයා වැඩේ කරන්න. ඔය පොඩි උන්ට ප්‍රොජෙක්ටරේ ළඟට ලං වෙද්දි කියපන්. මම වැඩේ කරන්නම්. හරි ලොක්කා. ඔය ප්‍රොජෙක්ටරේ ළඟට එනවා. ඔයා වැඩේ කරන්න. අර පිටිපස්ස බලපන්. හොල්මනක් ඉන්නවා බං. ඇත්තටම ඉන්නවනේ බං හොල්මනක්. ඒ කියන්නේ හොල්මන් කියලා જાතියක් ඉන්නවද බං? අන්නරු එහාට මෙහාට යනවා. දුවමු වරෙන් දුවමු බං. දුවලා බේරෙමු වරෙන්. අන්නන්ට පොඩි උන් ටික දුව වැටි දුවනවා කෑ ගහන එකේ කඩනවත්. එනවා මෙතන රෑමැදි කැඩවල් ගානේ. ඒ කියන්නේ උන්ටි ගියා නේනම්. උන්ට දැන් නූල් තමයි බඳින්න වෙන්නේ. ඔව් ලොක්කා උන්ටි ගියා. ඇත්තටම හොල්මනක් ඉන්නවද බයි කියන්නේ? හොල්මන් කියලා જાතියක් ඉන්නවද බං? තොපිලාට කිව්වා මම හොල්මන් කියලා જાතියක් ඉන්නවා කියලා. ඔයාලා විශ්වාස කරේ නෑ මට hina වුණානේ. අර බලහංග බං. හොල්මන නිකන් බං මේ නිකන් අර එකම විදිහට එහාට මෙහාට හැසිරෙනවානේ බං. පොඩ බලපන් මේ පැත්ත. ඒකනේ බං. කොහොමද බං එකම විදිහට එහාට මෙහාට යන්නේ? කිසිම මේහකුත් නෑ. අපි පැත්තට එන්නෙත් නෑ. පොර එතරම්නේ බං ඉන්නේ එහාට මෙහාට යන්නේ. අනේ මන්ද බං. අපි ඉක්මනට මෙතනින් පැනලා යම් බං. අපි වේරෙමු පැනලා ගිහිල්ලා. මෙතන හිටියොත් අපට මොකක් කරේ වෙයි බං. අම්මට සිරි දැන්නේ තේරුනේ. අර බලපන් අර බිත්තියයිනේ මොකද්ද තියෙන්නේ කියලා. ඇයි මොකද්ද තියෙන්නේ? අර බලපන්. මේක මොකෙක්ගේ හරි වැඩක් බං. කැලේට එනකොට මොකක් හරි කැලේ මොකක් හරි ජාවාරම් කරනුන්ගේ වැඩක් මට හිතෙන්නේ බං. මේක ප්‍රොජෙක්ටර් එකකින් දාලා තින්නේ. අර බලපන්. ඒක එළියෙන් තමයි මේ හොල්මනක් එහෙම යනවා වගේ පේන්නේ. ඒක තමයි ඔය වීඩියෝයක් දාලා තින්නේ. ඒකින්ද තමයි එකම විදියට හොල්මන එහෙට මෙහෙට යන්නේ. යකෝ නැත්තම් බා අපි පස්සෙන් එන්න එපයි බං. අම්මට සිරි බය වෙන්න දෙයක් නෑ කොල්ලෝ. අපි කිව්වනේ හොල්මන් නෑ කියලා. අම්මට මට කැලේ අපි එද්දි ගස් කපන සද්දයක් ඇහුණා බං. මේ උන්ගේ වැඩක් වෙන්න දී බං. කැලේට මිනිස්සු වෙනකොට මිනිස්සුන්ගේ බය කරලා එලව ගන්න හදපු වැඩක් බං මට හිතෙන්නේ. ඉඳපන් මම පොලිසියට කෝල් එකක් ගන්න දැම්මම. අන්න කොල්ලොන්ගේ මොලේ පෑදිලා. ශනික කෝල් එකක් ගහම පොලිසියට මෙතනට දැම්මම එන්න ගියා. එතකොට උඹලයි සීයා බය වෙලා තියෙන්නේ මේ ප්‍රොජෙක්ටර් එකකින් දාපු වීඩියෝ එකකටද බං? අපේ සීයා විතරක් නෙමෙයි බං. අර ගමේ බය වුණ මිනිස්සු හැමෝම බය වෙලා තියෙන්නේ ඔය මගුලකට තමයි. නැත්තම් ඇත්තටම හොල්මන් කියලා දෙයක් ඉඳලා නෑ බං. හරි චූඩියා ශනික කෝල් එකක් ගහපන් පොලිසියට. මේ මගුල ආන්සර් කරන්නේ නෑනේ බං. හෙලෝ මේ හොරපතන්නේ පොලිසියෙන් කතා කරන්නේ. අපි මේ ගලේ වෙල කැලේ ඉන්නේ. මේ ඒ කැලේ හොරෙන් ගස් කපනවා කට්ටිය. මේ දැන් ආවොත් ඕගොල්ලන්ට අල්ල ගන්න පුළුවන්. දැන් මෙන්න සර් දැන් මෙන්න. මේ මම ලොකේෂන් එක දාන්නම්කෝ දැන් මෙන්නකෝ දෙන්න. හරි කොල්ලෝ අපි එන්නම් දැන් එනවා. දැන් මොතනට එනවා මේ ඕගොල්ලෝ හැංගිලා ඉන්න පරිස්සමෙන් අපි එනකම්. වැඩේ හරි බං. පොලිසියෙන් එන්නම් කිව්වා. අම්මට ආවට පස්සේ බලමුග අපි හොල්මන් අයියලා කවුද කියලා. අඩෝ ඒ කියන්නේ බං මෙච්චර කාලයක් මුන් මේ වැඩේ කරලා තියෙනව නේ බං. අද හම්බෙයි ඒගොල්ලන්ට කරපු හැම දෙයකටම. තෑන්ක් යූ කොල්ලනේ ඔය තුන් දෙනාටම. මුන් දෙන්නා මේ
ජාවාරංකාරයෝ රෑට හොරෙන් කැලෑ කපන ගස් කපන ජාවාරංකාරයෝ කැලේට එන මිනිස්සු බය කරන් තමයි අර වගේ දෙයක් කරලා තියෙන්නේ. උන්ට දෙන්න ඕනි ගිහිල්ලා මේ ඕගොල්ලෝගේ කොල්ලෝ අපේ රටට අවශ්‍යයි ගැම්මක් තමයි කොල්ලෝ ඉස්සරහට ඉඩ කරගෙන යන්න මොනවාවත් පරිස්සමෙන් අනික මේ කැලවල් ගාන එහෙම රැට යන්න එපා. අපි එරන් ගිහින් එන්න කොල්ලෝ. පස්සේ දාක සෙට් වෙමු. thank you. ලෝ යාළුවනේ අදට අපේ සුපිරි හොල්මන් කැලෑව කතාව සීරීස් එක මෙතනින් ඉවර වෙනවා. අපි අලුත් මලුත් සුපිරි කතාවකින් සෙට් වෙමු. එහෙනම් යාළුවනේ ලයික් එකකුත් දාගෙන යන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න කතාව කොහොමද කියලා. තාම අපි සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න යාළුවනේ. තව පුංචි ගානක් තමයි ඕනේ සබ්ස්ක්‍රයිබ් 2k යන්න. මේ කතාව කොහොමද කියලා ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. මං කමෙන්ට් වල රිප්ලයි කරන්නේ හරි ආසාවෙන්. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි.